අයිබෝවන් ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකු විදිහට කටයුතු කරන උවිඳු කුරුකුල සූරිය ඉතාමත්ම බරපතල වගේම වැදගත් ප්‍රකාශයක් මේ පසුගියදා කළා. ඇත්තටම මේ ගිය සතියේ ඔහු කිව්වා බැඳුම් කර වංචාවේ මුදල් ජවිපෙටත් ලැබුණා කියලා. මේක ඉතාමත්ම බරපතල ප්‍රකාශයක්. සාමාන්‍යයෙන් අපි දන්න උවිඳු තමන් අතේ සාක්ෂි නැතුව තමන් හොඳාකාරව දෙයක් දන්නේ නැතුව මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. අනික ඔහු තාමත් මේ ආණ්ඩුව එක්කලා සිටින ආණ්ඩුවට විවේචනාත්මකව සහාය දෙන මාධ්‍යවේදියෙක්. අන්න එවැනි කෙනෙක් මෙවැනි ප්‍රකාශයක් ලේසියෙන් කරන්නේ නැහැ. මොකද මේ බැඳුම් කර වංචාව කියන්නේ ලංකාවේ මහත් ආන්දෝලනයක් වෙච්ච තාමත් ආන්දෝලනයක් වෙලා තිබෙන වංචාවක් ඇත්ත වශයෙන්ම. එතකොට ඒකේ මුදල් ජනතා විමුක්ති පෙරමුණට ගියා කියන එක තමයි ඔහු කියන්නේ. අපි දන්නවා පසුගිය කාලය පුරාම ජනතා විමුක්ති පෙරමුණ විවිධ ආකාරයෙන් උත්සාහ කළා යහපාලන ආණ්ඩු කාලයේ පවා. අපි දන්නවා හඳුන්නෙත්ති වගේ අය ඔය පාර්ලිමේන්තු කාරක සභාවල ඉන්න අතරේ මේක කවරක් කරන්න, මේක වහන්න විවිධ උත්සාහයන් ගත්තා. එතකොට අපට පේනවා මේ සියල්ලම කලේ තමනුත් මේකෙන් ප්‍රතිලාභ ලැබුව නිසා කියන එක අපට ඉතාමත් පැහැදිලි. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ එක එක තනි පුජ්‍යලෝ කරන වංචා නෙමෙයි ඔවුන් කරන්නේ. ඔවුන් කරන්නේ සාමූහිකව. දැන් ඔවුන්ගේ ඔය බැංකු ගිණුම් වල පසුගියදා රුපියල් කෝටි ගණන් තිබෙනවා කියන ඔවුන් එක පවා ඒවා ඇත්ත වශයෙන්ම ඔවුන් හැමදෙනාම දන්න සාමූහිකව කරපු විවිධ වංචා සහ විවිධ පුජ්‍යලයන්ගෙන් ලබාගත් දේවල්. ඒවා අවශ්‍ය වෙලාවට ඔවුන් තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගැනීම සඳහා තමයි විවිධ ආකාරයේ මේ ගිණුම් වල දාලා තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම මීට කලින් ඇමරිකානු තානාපති කාර්යාලය ওই විකිලීක්ස් කේබල් හරහා එලි කළා. ඇමරිකානු තානාපති කාර්යාලයේ 2009 පොන්සේකාව ජනාධිපති කිරීම සඳහා ඒ කරපු උත්සාහයේදී රනිල් වික්‍රමසිංහ ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයේ එකම කඳවුරක හිටියේ. උන්ට මුදල් ලබා දීලා තිබුණා. ඒ මුදල් හොරකම් කළා කියලා ඇමරිකා එක්සත් ජනපද ලංකාවේ තානාපති කාර්යාලය ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකට ලියලා තිබුණා. ඒ ලියපු එක විකිලීක්ස් කේබලයකින් අර විකිලීක්ස් කේබල් හෙළි වුණාට පස්සේ ඒක හෙළි කරලා තිබුණා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ අපි සාමාන්‍ය ලංකාවේ හදලා තියෙන මතය තමයි ඔවුන් හොරකම් කරන්නේ නැහැ කියන එක. ඇත්තටම ඒක ඔවුන් හදපු මිත්‍යාවක්. කියන්නේ ඔවුන් විසින්ම හදපු මිත්‍යාවක් Tamanගේ හොරකම් වසා ගැනීම සඳහා අනිත් අයට මේ හොර ලේබලේ අලවල ඇත්ත වශයෙන්ම හොරකම් කරලා තිබෙන්නේ. අනිත් අය සම්බන්ධයෙන් තිබෙන්නේ දැන් ඔය රාජපක්ෂල සම්බන්ධයෙන් තිබෙන්නේ චෝදනා විතරයි. හැබැයි මේවා මේ තහවුරු කරන්න පුළුවන් තහවුරු වෙච්ච දැන් ඇමරිකානු තානාපති ඇත්තට මේවා එළියේ නෙමෙයි කියලා තියෙනවා. ඔහු මේවා කිව්වේ Tamanගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට. ඒවා ඇමරිකාව විසින් නෙමෙයි අන්තක හෙළි කළේ විකිලීක්ස් විසින්. ඒ කියන්නේ ඇමරිකාවේ සතුරෙක් විසින් ඒවා හෙළි කළේ. ඒකෝට කවදාවත් එළියට එන්න තිබිච්ච ඒවා නෙමෙයි ඒකට. ඒකෝට ඇමරිකාව ඉතාමත්ම හොඳින් දැනගෙන තමයි ඒක කළේ. ඉතින් ඒ වගේ වංචනික මානසිකත්වයක් ජනතා විමුක්ති පෙරමුණ එදා ඉඳලා තිබිලා තියෙනවා. ඒ අනුව අපිට මේ යහපාලන ආණ්ඩු කාලේ අර උවිඳු කිව්ව විදිහට මේ ආකාරයට බැඳුම් කර වංචාවේ මුදල් අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන්න ඇති. ඒක නිසා තමයි දැන් ඔබ දන්න පසුගිය කාලේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් අපි අර්ජුන මහේන්ද්‍ර ලංකාවට කොහොම හරි කියන නමුත් බලයට පත් වුණාට පස්සේ කිසි දෙයක් කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්වත් කරන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා ඔහු ගෙනාවොත් තමන්ගේ රෙදි ගැලවෙනවා කියලා. ඉතින් මෙන්න මේකයි මේ අර වල් පැල ගලවනවා කියලා මල් පැල ගේනවා කියලා ගෙනාපු මේ දේශපාලන බලවේගී ඇත්ත తත්වය. අතට මේ පූර්විකා මට කියන්න අවශ්‍ය වුණේ වෙන කාරණයක් නිසා නෙමෙයි මේ ගල් අඟුරු වංචාව. අලුතෙන්ම හෙළිවෙලා තිබෙන මේ ගල් අඟුරු වංචාව පිළිබඳ ඔබට දැනුම් දෙන්න. ඒක දැන් මේ විට ආණ්ඩුව පිළිඅරන් දෙනවා. කැබිනට් ප්‍රකාශක අනිද්දාට කිව්වා ඒ ගල් අඟුරු ප්‍රශ්නයක් තියෙන. ඒකේ ඒ අවශ්‍ය කිලෝ කැලරි ප්‍රමාණය නැහැ කියලා. මේක නිකන් කිලෝ කැලරි ප්‍රමාණය නැහැ කියලා බේරිලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකේ විශාල හානියක් මේක පිටිපස්සේ තිබෙනවා. මේ ක්‍රියාවලිය අනිත් එක අන්ත දූෂිතයි. ඔබ දන්නවා විදුලි බල ඇමතිවරයාට එරෙහිව
දූෂණ චෝදනා තිබෙනවා. විවිධ ආකාරයේ ඔහු මේ ඇමති ධූරය ගන්න කලින් කරපු ඔහුට එරෙහිව තිබෙන පරීක්ෂණයේ වාර්තා තිබෙන ඔහු අන්ත දූෂිතයෙක් කියලා. හැබැයි ඒ සියල්ලම එහෙම තියදී තමයි ඔහු මේ තනතුරේ තියාගෙන ඉන්නේ. එතකොට ඒ පසුබිමේ තමයි මේ ගල්ලංගුරු වංචාව සිද්ධ වෙලා තිබෙන්නේ. ඒකයි මේකේ බරපතලකම. දැන් මේකේ අවසාන මිල ගෙවන්න වෙන්නේ ලංකාවේ විදුලි පාරිභෝගිකයන්. අපි සියලුම දෙනාට තමයි මේකේ මිල ගෙවන්න වෙන්නේ. දැන් මේ අලුතෙන්ම හෙළිවුණු ගල්ලංගුරු වංචාවේ මේ සමාගම පව ඇත්ත වශයෙන්ම ඉතාමත්ම වංචනිකව තමයි මේක ලියාපදිංචි කරලා මේ ගල්ලංගුරු ගෙන්වීම සඳහා යොදවන්නේ. මේකේ ටෙන්ඩර් කාලය මුලින් සති 6ක් දීලා තිබිලා පස්සේ ඒක සති 3කට අඩු කරනවා. හරියට අර කැබ්රත ගේන්න කරපු. ඇත්තටම මේ කැබ්රත ගේන්න කලේ මේ වගේම වංචාවක්. ඇත්තටම එතෙන්දී ඔබ දන්නවා කැබ්රතයක් ගේනවා කියන එක ලංකාවේ මේ මහා හදිසිය ගේන්න ඕන එකක් නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් අන්තර්ජාතික ටෙන්ඩර් එකකට දින 42ක් දෙන්න ඕන එකේ දින 12යි දුන්නේ. ඒ කියන්නේ දින 12 ඇතුළත ටෙන්ඩර් එක අකුල ගත්ත තමන්ගේ නියෝජිතේ තමන්ගේ තරවුකාරය එනකන් විතරක් ටෙන්ඩර් එක ඇරලා ඔහු ලබා දුන්න ගමන් මේක වාහන විදියට තමයි අනිත් කෙනෙකුට සූදානම් වෙන්නවත් බැරි විදියට තමයි ඒක සැලසුම් කරලා තිබෙන්නේ. ඒ විදිහටම තමයි මේ ගල්ලංගුරු වංචාවට අවශ්‍ය සූදානම කරලා තිබෙන්නේ. සති 6ක් දුන්න පස්සේ සති 3න් ටෙන්ඩර් එක වහලා මේක හදිසියෙ ගේන්න ඕන කියලා කියනවා. හැබැයි ගේන්නේ ප්‍රමිතියෙන් බාල ඒවා. ඒ කියන්නේ ප්‍රමිතියෙන් බාල ඒවා ගේන්නේ ඇයි? මොකද ඒවා මිල අඩුයි. එතකොට වෙනදා ගේන මිල ප්‍රමාණය අපිට වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේකේ තිබෙන ප්‍රශ්නේ තමයි දැන් කිලෝ කැලරි ප්‍රමාණය. ඒ කියන්නේ මේවා දහනය කරලා කොතරම් විදුලියක් කොතරම් ශක්තියක් උත්පාදනය කරන්න පුළුවන්ද කියන සාමාන්‍ය රිජෙක්ට් වැලියු විදිහට සඳහන් කරන්නේ කිලෝ කැලරි 5900. නමුත් මේවා තිබෙන්නේ 5600 700 අතර. ඒ කියන්නේ අර අඩුම ප්‍රමිතියටත් වඩා අඩුවෙන් තමයි තිබෙන්නේ. සාමාන්‍යයෙන් මේවා ගේන්නේ දැන් මේ 5900 අඩුම එක තිබ්බට මීට වඩා ඉහළ අගයක මැද අගයක තිබෙන එකක් තමයි ගේන්නේ. හැබැයි මේක අවම අගයටත් වඩා පල්ලෙහා තිබෙන්නේ. ඒ කියන්නේ 5600 5700 කියන්නේ දැන් මේකෙන් සිද්ධ වෙන්නේ වෙනදට දහනය කරන්න අවශ්‍ය ගල්ලංගුරු ප්‍රමාණයට වඩා වැඩි ගල්ලංගුරු ප්‍රමාණයක් මේකෙන් දහනය කරන්න සිද්ධ වෙනවා මේ තත්ත්වයට. මොකද ඒ අවශ්‍ය විදුලිය ජනනය කිරීම සඳහා. හැබැයි එහෙම කරන්නේ නැතිනම් මොකද වෙන්නේ? විදුලි ජනනය අඩු වෙන එක. දැන් මේ වෙන විට නොරොච්චු වලේ ඒක සිද්ධ වෙලා තිබෙනවා. සාමාන්‍ය වෙනදට මෙගාවෝට් 810ක් පමණ උත්පාදනය කරන මේ යන්ත්‍ර තුන ඔබ දන්නවා ජෙනරේටර් තුනක් තිබෙනවා නොරොච්චු වලේ. දැන් මේ වන විට උත්පාදනය කරන 715ක් පමණයි. ඒ කියන්නේ ආසන්න වශයෙන් 100ක් පමණ මෙගාවෝට් රටට අහිමි වෙලා තියෙනවා. ඒතකොට අහිමි වෙන ප්‍රමාණය කොහොමද ගන්නෙ? ඒතකොට අහිමි වෙන ප්‍රමාණය කොම්පන්සේට් කිරීම සඳහා ඒකට හිලව් විදිහට ඩීසල් බලාගාර වලින් ගන්නවා. ඔන්න බලන්න. එක පැත්තකින් ගල්ලංගුරු වංචාවෙන් මේ ආකාරයට හොරකම් කළා මුදල් උපයන අනිත් පැත්තෙන් ඩීසල් බලාගාර වලට අවස්ථාව දෙනවා. අර වංචාව නිසා අහිමි වෙන විදුලි ප්‍රමාණය ඩීසල් මාෆියාව හරහා උත්පාදනය කිරීමට බලන්න. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ඇත්තටම කුරුල්ලෝ දෙන්න 3 දෙනෙක් විතර. ඒ කියන්නේ දැන් මේ ගල්ලංගුරු ගේනකොට සිද්ධ වෙන වංචාව. ඒ කියන්නේ අඩු මුදලට ගෙනල්ලා සාමාන්‍ය වැඩි මුදලක් දාලා විකිණීම. අනිත් පැත්තෙන් මේ සමාගම් විසින් දෙන අල්ලස් මුදල. අනිත් පැත්තෙන් මේ විදුලි ජනනය අඩුවීම මත ඒ අඩු වෙන ප්‍රමාණය විදුලි මාෆියාවෙන් ඩීසල් මාෆියාවෙන් ගැනීම හරහා ලැබෙන අල්ලස. ඒතකොට බලන්න රුපියල් බිලියන ගාණක් අහිමි වෙනවා රටට. මේ අහිමි වීම අවසානයේ විදුලි පාරිභෝගිකයන්ටයි යන්නේ කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ. මේක මේ ඇමතිවරයාවත් ජනාධිපතිවරයාවත් කැබිනට් මණ්ඩලයවත් කියව නෑ. අන්තිමට අපි තමයි අන්තිමට ඒක ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ. ඒ කියන්නේ ඇත්තටම ඔබ දන්නා මේ මාලිමාව හැදුව මතයක් Taman හොරකම් කරන්නේ නැහැ කියලා. තාම සමහර විතන මාලිමාව හොරකම් කරන්නේ නැහැ. හැබැයි මේකෙන් තේනවා දැන් මේ ඔවුන් පිළිගත්තා මේ ගල්ලංගුරු වල කැලරි ප්‍රමාණය අඩුයි කියලා. මේවා මේ හිතාමතා එක පාට මේ අහුවෙලා එහෙම නෙවෙයි. මොවුන් හැදුව උඩරින්ම උත්සාහ කරන්නේ මේක වසා දැමීම සඳහා. ඒ කියන්නේ මේක වසන් කිරීමට. ඒ කියන්නේ ඔය ලංකාවේ මේක පරීක්ෂා කරලා පස්සේ ඔය ලංකාවේ ලැබ් වල වාර්තා පිළිගන්නේ නැහැ කියලා තමයි අන්තිමට ඉන්දියාවට. හැබැයි ඉන්දියාවෙලු ඒක ඒ ආකාරයෙන්ම තහවුරු කරලා ඒවල තිබුණා. ඒ කියන්නේ ලංකාවේ පරීක්ෂණ වාර්තාව නිවැරදි කියන එක මේකට හෙළි වෙලා තිබුණා. ඉතින් මේවා ඇත්ත වශයෙන්ම රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ ඊටමත් පිරිසිදු පාලනයක් කියලා ගෙනල්ලා වෙන කිසිම ආණ්ඩුවක් කරපු නැති ආකාරයේ බිලියන ගණන් වලින් තමයි මේ වංචා සිද්ධ වෙන්නේ කියන එක
අපි මතක තියාගන්න ඕනේ. ඉතින් මේ තත්ත්වය තවත් ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්. මොන් කරන සෑම දෙයකම දැන් මේ ඇත්තරම දැන් ඔය විගණකාධිපතිවරයා පවා පත් නොකර හිටියේ පසුගිය කාලේ Tamanට ඕන කෙනෙක් පත් කරගන්න, Tamanට හිතවත් කෙනෙක් පත් කරගෙන මේවා වසා දැමීම තමයි ඔවුන්ට අවශ්‍ය වෙන්නේ. ඒකත් ඉස්සරහට වෙනවා. දැන් ව්‍යවස්ථාපිත මණ්ඩලවල Tamanට ඕන අය පත් කරගෙන තිබෙනවා. එතකොට Tamanගේ හිතවතෙක් විගණකාධිපති විදිහට ඔඩිනල් විදිහට පත් කරගෙන මේවා වසා ගැනීම තමයි ඔවුන්ගේ එකම උත්සාහය කියන එක අපිට ඉතාමත් මේ පේනවා. මේ ජනාධිපතිවරයාගේ සිට පල්ලෙහාට මේ මුළු ජනතා මිත්‍ර පක්ෂය දක්වාම සම්පූර්ණ මේ රට මංකොල්ල කෑමක නිරත වෙලා ඉන්නවා කියන එක තමයි කියන්නේ. හැබැයි ඉස්සරහට පෙන්වන්නේ Taman අර බෝපැල මල්පැල විදිහට. ඉතින් මෙන්න මේ සත්‍ය අපි තේරුම් ගන්න ඕනේ දැන්වත් කියන එක තමයි අපේ රටේ මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.